මනුෂ්‍ය ජීවිතයක පරම අර්ථසාධනය උදෙසා උගත්කම, ගුණගරුක බව, සමාජීය මෙහෙවර යන ත්‍රිත්වයේ සංකලනය අත්‍යවශ්‍ය වේ. අද දින අප මුණගැසෙන මෙම විශිෂ්ට පෞරුෂය එම ත්‍රිත්වයේ සැබෑ ප්‍රතිමූර්තියක් බඳුයි. ක්‍රිස්තු වර්ෂ 1987 අගෝස්තු මාස 5 වන දින පානදුර වරලත් පුණ්‍ය භූමියේදී ගණිතාචාර්ය අනුර විජේසේකර ගුරුපියාණන්ගේ හා චම්පා විජේසූරිය මෑණියන්ගේ ආශිර්වාදයෙන් මෙලොව එළිය දුටු නුවන් දනංජය විජේසේකර නම් වූ මෙම විශිෂ්ට පෞරුෂය රාජකීය විදුහලේ සිප් සතර හදාරමින් කුඩා කල සිටම තම අනාගත ගමන් මඟ පිළිබඳ දූරදර්ශී ඉඟි පළ කළා. වාණිජ අංශයෙන් උසස් පෙළ නිම කළ හෙතෙම නූතන මනෝවිද්‍යාව, අධිමානසික විද්‍යාව, බ්‍රිතාන්‍ය වරලත් අලෙවිකරණ උපාධිය හා බ්‍රිතාන්‍ය බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය විශිෂ්ට සාමාර්ථ සහිතව දිනාගත්තා. ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය පිළිබඳ ආචාර්ය උපාධියකින් තම ශාස්ත්‍රීය පරාසය පුළුල් කරගත් ඔහු වර්තමානය වන විට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කරමින් මහාචාර්ය පදවිය කරා සිය අභිමානවත් ගමන් මඟ සනිටුවහන් කරමින් සිටී. ක්‍රිස්තු වර්ෂ 2008 වර්ෂයේ සිට වෘත්තීය ජීවිතයට අවතීර්ණ වූ ඔහු ක්‍රිස්තු වර්ෂ 2019 වසරේදී තම ස්වාධීන ව්‍යාපාරික අධිරාජ්‍ය බිහි කළේය. කහවණු පුද්ගලික සමාගම, ලා ලුරෙල්ලා පුද්ගලික සමාගම, ග්ලෝබල් කම්පැනියන් ඇතුළු සමාගම් සමූහයක් හරහා ශ්‍රී ලාංකේය ආර්ථිකයට දායක වෙමින් ක්‍රිස්තු වර්ෂ 2019 වසරේදී චීනයේ පැවති ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් ඔහු වාසනාවන්ත විය. තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ සම්පත්දායකයෙකු ලෙසත් ශ්‍රී ලංකා ඉදිකිරීම් හා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙසත් පානදුර ගල්ගොඩ විහාරස්ථානයේ පෙරමුණ නිලමේවරයා ලෙසත් ඔහු ඉටු කරන සමාජ මෙහෙවර අති මහත්ය. සංසාරගත පුරුද්දක් ලෙස කුඩා කල සිටම භාවනාව වෙත නැඹුරු වූ ඔහු නිරන්තර පරීක්ෂණ තුළින් ලද පන්නරය අද දින අප වෙත දායාද කරයි. වසර 6ක අඛණ්ඩ කැපවීමකින් ලියවුණු ඔහුගේ සිතක බල මහිමය නම් වූ මනෝවිද්‍යාත්මක කෘතිය ක්‍රිස්තු වර්ෂ 2026 ජූනි මාස 19 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් දොරට වඩින්නේ ලාංකේය සාහිත්‍ය ශේෂ්ත්‍රයට එක්වන තවත් එක් අභිමානවත් සන්ධිස්ථානයක් ලෙසිනි. දැනුමින් සන්නද්ධ, ගුණයෙන් පිරිපුන්, සමාජ මෙහෙවරකින් පෝෂිත ආචාර්ය නීතිවේදී දනංජය විජේසේකර නම් වූ මෙම විශිෂ්ට චරිතයට අපගේ උත්තමාචාර්ය